ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා නේ. ශ්‍රී ලංකා. මේ විදිහ තමයි තියෙන්නේ දුම්බ දාගෙන එනවද වල. මේ දෙයට අමතක නොවෙන රස කෑම. මේ විදිහට හොඳට මේ කටවල තියෙන මස් ටික ඔක්කොම අපි මේකට අයින් කරගන්න. කම්පැනි ලේසිම ජොබ් එක කරන තැනට ගිහිල්ලා කැමරාව ඔන් කරගෙන එතනින් වීඩියෝ එකක් දාලා TikTok එකට හරි Facebook එකට හරි දානවා. ගොඩක් වැඩ කරන්න තියෙන රට. වැඩම විතරයි ගොඩක් දුරට. බයි බයි. Bye bye. 감사합니다. 고맙습니다. 에이. Hi guys, අද අපි ආවා හෙජන් කුක් එකක් කන්නම් කියලා පොඩි එක්ස්පීරියන්ස් එකක් අරගෙන ඔයාලත් එක්ක. වෙන තියෙන හෙජන් කුක් කඩේ. අපි බලමු එයාලා අපිට සලකන්නේ කොහොමද? එයාලා කෑම කොහොමද? ඒ වගේ රස ටික අපි පොඩ්ඩක් බලමු. ඇත්තටම හරි සෝදශීලී කට්ටියක් ඉන්නේ. අපි හැමදාම එන තැනම මෙතන. 안녕하세요. 반갑습니다. ඉතින් අදත් ඔයාලව සුපුරුදු පරිදි මිශ්‍රපතියා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ඇවිල්ලා මෙන්න මේ වගේ තියෙන චූටි කඩේකට. ඇත්තට මට මේක දැකපුවහම මතක් වෙනවා අපේ ගමේ තියෙන චූටි තේ කඩේ. උදේම ගිහිල්ලා ෂෝටිස් එකක් හරි එහෙම නැත්නම් ආප්පයක් හරි මොන හරි කාලා තේ එකක් බීලා අන්න ඒ වගේ යන පොඩි ෆීලින් එකක් දැනෙනවා මෙතෙන් ආවට පස්සේ. කොරියාවේ තියෙන සාමාන්‍ය ටවුන් එකේ තියෙන චූටි කඩයක් තමයි මේක. ඉතින් අපි බලමු මේ එක්ස්පීරියන්ස් එක කොහොමද වෙන්නේ කියලා. මෙන්න ඉන්නවා කඩේ මුදලාලි. ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා නේ. ශ්‍රී ලංකා. 예. ශ්‍රී ලංකා. 콜롬보. 예. 예, 감사합니다. ශ්‍රී ලංකා 좋아. 예. 선생님 가고 싶어요? 안 가봐서 테레비 봤어, 테레비. 아. TV로 봤어. 아, TV로 봤어요? 아. 커피, 차 많이 나서 차. 자, 실론티, 실론티. 실론티. 아, 예. 실론티 스리랑카 많아. 네네네. එන්න යන්න බඩක් පෙන්වන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි කනවා විතරක් පෙන්වලා වැඩක් නැහැනේ ඔයාලට. මෙන්න මේ විදිහට තමයි හෙජන් කුක් එක හදන්නේ. කලින් සාමාන්‍යයෙන් පිළියෙල කරගත්ත ඒවා තමයි රත් කරලා දෙන්නේ. ඕන විදිහට ඔයාලට පේනවා අර කෑන් ස්ලිප් එක රත් කරන්නේ ඔය මගේ හෙජන් කුක් එක. ඉතින් තව ඒකට තව එක එක ඇඩ් වෙනවා. ඉතින් මේ කඩේ කරගෙන යන්නේ husband and wife. ඔය ඉන්නේ එයාගේ wife. ඒ දෙන්න තමයි කරගෙන යන්නේ. සාමාන්‍ය චූටි කඩයක් ගමක තියෙන. ඇත්තටම මේ ලොකු දෙයක් නෙමෙයි මේක පුංචි දෙයක්. අපි එකතුලා ඉන්න බලමු කොහොමද මේකේ රස විඳගන්නේ කොහොමද කියලා. 예, 감사합니다. right. හෙජන් කුක් එක හම්බුණා. මේ විදිහ තමයි තියෙන්නේ දුම්බ දාගෙන එනවද වල. රස පාටක් තියෙනවා. ඉතින් අපිට මේකට හම්බෙලා තියෙනවා මේ රාබු කිම්චි එකක්. මේක රාබු කිම්චි එකක්. ඊට පස්සේ ලුණු තියෙනවා. මිරිස් තියෙනවා. මේ මිරිස් එක සැර නැහැ. අමු මිරිස් එක. ඊට පස්සේ සෝස් එකක් තියෙනවා. අමතරව මෙන්න මේ වගේ බත් කෝප්පයක් තියෙනවා. අතර මේ හෙජන් කුක්. ඉතින් අපි කාලා බලමු මොකද රස කොහොමද. ඉතින් මේ කොරියාවේ කෑම කනවා කියන්නේ අනිවාර්යෙන් ඌරුමස් කියන එක අනිවාර්යෙන් තියෙනවා මේ වගේ. උරුමස් වල ඌරගේ පිටකොන්ද තියෙන මස් එක අර මැරබෝනුත් එක්ක සෙට් වෙන ඒ මස් වල මස් තමයි මේකට දාලා දෙනවා කියලා කියන්නේ. ඉතින් මේක මේ ගොඩක් ගුණදායක කෑමක්. අපෙත් මේ ඇඟට ගොඩක් වටින කෑමක්. මේ ගොඩක් දේවල් වලට මේ හේතු වෙනවා මේ කෑම කාපුවාම. ඉතින් කොරියන් අය කවදාවත් මේ ඇඟට ජරාවක් වෙන කෑම කන්නේ නැහැ. අනිවාර්යෙන් කන්නේ මේ ඇඟට ගුණදායක දේවල් තමයි. ඉතින් ඔයාලට උනත් තේරෙන්නේ නැති අපේ කම්පැනි වල උනත් ඉන්නවා අවුරුදු 60 70 සජන්නීම්ලා පංජන්නීම්ලා ඒ වගේ කට්ටිය යාළුවෝ ඉතින් අපිට වඩා වැඩ කරනවා. යක්කු වගේ වැඩ කරනවා. ඉතින් හරියට මේ ඉතින් යාළුවගේ ඒ ඇඟේ හයියට තියෙන සපෝට් එක තමයි මේ කොරියාවේ තියෙන කෑම වල තියෙන සංස්කෘතිය. ඉතින් කොරියාවේ කෑම සංස්කෘතිය ගැන කිව්වොත් එහෙම ලොකු දෙයක් තියෙනවා. ලොකු පරාසයක් කතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙන ඇති මෙන්න මේ විදිහට තියෙන්නේ මේක. අපි මේ හෙජන් කුක් එක කනකොට අනිවාර්යෙන් මේක ඇඟේ ඉහෙනවා. ඇඟේ ඉහා ගන්න නැති වෙන්නේ හිමීට කන්න දැනගන්න ඕන. චුට්ට අමාරුයි එහෙම කන්න. හැබැයි මේ ඇඟේ ඉහෙන්නේ නැති වෙන්න මේ කන්න try එකක් දෙන්න ඕන. පළවෙනි පාර නම් ඇඟේ ගා ගන්න හැමවත් යනවා. ඉතින් කොහොමත් ඒක එහෙම තමයි. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ තියෙන උරුමස් එක. මේක අපි
මෙන්න මෙහෙම කටු වල කටු මැද්දේ තියෙන මස් ටික ඔන්නම අයින් කරගන්න ඕනේ. රසයෙන් අල්ලන් ඉන්න අමාරුයි. රසණක් දැනෙනවා. පට්ටම රසක් තියෙන්නේ මේවනම් මාරම අද්දකීම්. මේ කොරියාවට ආපු දවසක අනිවාර්යෙන් ඔය එන්න අය ඉන්නව නේද? අනිවාර්යෙන් කාලා බලන්න. හෙජංගුක් කියන්නේ ආයේ ජීවිතේට අමතක නොවෙන රස කෑම. මෙන්න මේ විදිහට හොඳට මේ කටු වල තියෙන මස් ටික ඔක්කොම අපි මේකට අයින් කරගන්නවා. ඉතල කටු ටික අයින් කරනවා. කටු කන්නේ. කටු කන්න බෑ දත් ඉවරයි. මේ විදිහට ඉතින් මේ හිජංගුක් වල උරු මස් නැතුව හරක් මස් දාලා හදන ඒවා තියෙනවා. මේ එක එක විදිහට හදන මේ ක්‍රම තියෙනවා. මේක උරු මස් පෝක් දාලා හදලා තියෙනවා. මේ හිජංගුක් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක තියෙනවා. අපිට මේ තව මේ දෙයක් තියෙනවා. මේකට සමහර වෙලාවට අපිට ලුණු සැර මදි වෙනවා. ඉතින් ඒක එයාලට ඕන විදිහට තමයි එයාලා දාගෙන තියෙන්නේ. ඒක නිසා මේ අපිට අනිවාර්යෙන් මදි වෙනවා. ඒත් අපි පොඩ්ඩක් ලුණු ටිකකුයි ගම්මිරිස් ටිකකුයි දා ගන්නවා. එතන අපිට ටේස්ට් වෙන විදිහට අපිට සෙට් වෙන විදිහට අපි ඒක හදා ගන්නවා. ලුණු ටිකක් දාගත්තා ඉස්සෙල්ලා. ඊට පස්සේ දාගමු ගම්මිරිස් ටිකක්. right මේකත් හරි. හොඳට මික්ස් කරගෙන දැන් මේකේ තියෙනවා උරු මස් කැලි ටික තියෙනවා, කිම්චි තියෙනවා, තව අනම්මන එක જાති මේ කොළ වර්ග මේ එහෙම ගොඩක් තියෙනවා මේකේ. එතකොට අපිට පුළුවන් ඔන්න මේකට මෙන්න මෙහෙම බට් ටිකක් ඉරුවා. මම තමයි කන්නේ. බට් ටිකක් දාගෙන උතන කලවම් කරලා පට්ටම රසක් තියෙන්නේ. ඒ රස කියලා නිම කරන්න බෑ. ඇත්තටම මාරම රසක් තියෙන්නේ. මේකට හුරු වුණා කියන්නේ කොරියාවට එල්ල අනිවාර්යෙන් සතියේ එකපාර දෙපාර හිජංගුක්යක් කනවම තමයි. ඉතින් ගොඩනේ මේ සෝස් එකත් පට්ටම රසයි. ඒක මාරම රසයි. ඒකත් එක්ක කලවම් කරගෙන මුණ කරගෙන මේවා මුණක් කන්න පුළුවන් එහෙම. සරණ නෑ මේක. ඉතින් මේ තව දෙයක් කියන්න දෙනවා වලට මේක කෑම කනකොට රස්න පිට කන්න ඕන. රස්න පිට කන්න ඕන. රස්න පිට කන්න දරුමුණ තමයි රස. මේ රස්න පිට කන දරුමුණ රසයි නිමුණහම පොඩ්ඩක් කන්න බෑ ඒක. බෑ හිතනවා. මේ ඒක නිසා අනිවාර්යයෙන් රස්න පිට කන්න ඕන. මල තාපහම කාලා බලන්න. පට්ටම රසයි. මේ රාබු කිම්චි එකක් තියෙනවා. මේ රාබු වලින් හදන කිම්චි එක ඒකත් මාරම රසයි. මේ කිම්චි ගැන කිව්වොත් එහෙම කම්පැනි වල දෙන කිම්චි නම් එච්චර රස නැහැ. අපේ කම්පැනි දෙනවා මෙලෝ රහක් නැහැ. හැබැයි සිතන් වල දෙනවා මාරම රස කිම්චි. මේ ඒවට රහ වැටුනහම ආයෙ ඉතින් කතා කරලා වැඩක් නැහැ. මුලදී නම් කිම්චි කන්න හිතෙන්නේ නැහැ. අප්පිරියයි වගේ. ඔයාලා එන්න යනකොට ට්‍රේනින් සෙන්ටර් එකේ එහෙම කිම්චි දෙන්නේ නැති. ඒවා කිම්චි නෙමෙයි වගේ තනිකර තියෙන විනාගිරි විතරයි. ඒවා කන්න බෑ. ඒ වගේ නෙමෙයි අයිට හාත්පසින්ම වෙනස්. මෙහි තියෙන කිම්චි. පට්ටම රසයි.
ආපු දවසක අනිවාර්යෙන් කාලා බලන්න. ගොඩක්ම රසයි. මේ ඉතින් මේ සුප් එකත් එක්ක කලවම් කරගෙන බත් එක්ක කනවා කියන්නේ මහරජා ඉතින් ආය දවස් 3ක් ඉන්න පුළුවන් සුපිරියටම බලට වැටෙනවා නීමෙටම සෙට් වෙනවා ඒක. ඉතින් කන ගමන් ඔයාලට පොඩි කතාවක් කියන්න. මේ කොරියාවට එන්න අයට මේ ගොඩක් වැදගත් වෙයි මේක. ඉතින් මේ කොරියාව කියන්නේ ගොඩක් වැඩ කරන්න තියෙන රටක්. වැඩම විතරයි ගොඩක් දුරට. මේ ඉතින් ඒකට හරියට අපිට පඩියක් ගෙවනවා තමයි. ඒ වුණාට මානසික නිදහස කියන එක ගොඩක් අඩුයි. මෙහි වැඩ විතරයි කම්පැනි ඇතුළට ගියපුවාම සම්පූර්ණ උදේ පටන් ගත්ත ගමන් හවස වෙනකම් අනිවාර්යයෙන් එක දිගට වැඩ. කෑම බීම රෙස්ට් ටයිම් අනිවාර්යයෙන් තියෙනවා. කෑම බීම දෙනවා. ඒ වගේම හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. ඉතින් එන්න බලන් ඉන්න ඔයාලට මම පොඩි දෙයක් කියන්නම්. අනිවාර්යෙන් වැඩ කරන්න පුළුවන් විදිහට තමන්ගේ ස්කිල් එක හදාගෙන ඉන්න. අඩුම තරමේ වත්ත වෙඩිය වැඩක් හරි කරලා තමන්ගේ අතපය පොඩ්ඩක් ඒකට හුරු කරගෙන එන්න. මොකද මෙහි කරන්න තියෙන වැඩ ඔය ගොඩ දෙනෙක් TikTok වලින් channel වලින් පෙන්වන තරම් මෙහි ලෝකෙ ගොඩක් සුන්දර නෑ. හැමෝම TikTok කරන්නේ කම්පැනි ලේසිම ජොබ් එක කරන තැනට ගිහිල්ලා කැමරාව ඔන් කරගෙන එතනින් වීඩියෝ එකක් දාලා TikTok එකට හරි Facebook එකට හරි දානවා. එතකොට ලංකාවේ ඉන්න ඔයාලා හිතන් ඉන්නේ අම්මට සෙරි මේක තමයි කොරියාව. මේක තමයි ලේසිම ජොබ් එක ඔහොම කියලා. එහෙම නෙමෙයි. හැම කම්පැනි වලම සාපේක්ෂව වැඩ අමාරුකම් සහ ලේසිකම් තියෙනවා. ඉතින් ඒක නිසා මේ මොන දේ වුණත් ඔයාලා මහන්සියලා වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් ඔයාලගේ ස්කිල් එකක් ඔයාලා හදාගෙන ඉන්න. මේ ඒක තමයි අනිවාර්යෙන් වටිනම දේ කොරියාවේ ජීවත් වෙනවා නම්. මොකද වැඩ කරන්න එනවා කියලා අපි අවුරුදු 5ක් මෙහි ජීවත් වෙන්න ඕන. ඉතින් ලැන්ග්වේජ් එකත් අනිවාර්යෙන් හදාගෙන ඉන්න. ඉතින් අවුරුදු 5 ජීවත් වෙන්න අමාරුයි. ගොඩක් දේවල් වෙනවා. ගොඩක් දේවල් ඉතින් අපි කරගන්න ඕන. ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා. ළඟ අම්මලා තාත්තලා කවුරුත් නැති වෙනවා. ඉතින් ලෙඩක් දුකක් වුණත් අපි තනියෙන් හැමදේම බලාගෙන අපි ගැන බලාගෙන අපි දරා ගන්න ඕනේ දේවල්. ඒකින්ද මේ එන්න බලන් ඉන්න ඔයාලා අනිවාර්යෙන් හිතේ ගැම්ම තියාගන්න. අනිවාර්යෙන් හිතේ හයිය තියාගන්න. ඒ වගේම ඇඟේ ස්කිල් එකක් හදාගන්න. මේ ඔයාලා දැම්ම ඔයාලා ওই වැඩපලක් කරන්න නැතුව ගෙදරටලා එකතැන ඉන්න ජොබ් එකක් කරන කෙනෙක් නම් ලංකාවේ අනිවාර්යෙන් එක්ක ජිම් එකකටවත් ගිහිල්ලා ඔයාලගේ ඇඟපතේ හයිය චුට්ටක් හදාගන්න. හොඳට කෑම කාලා හොඳ ෆිට්නස් ඇතුව ඉන්න. මේ එතකොට තමයි කොරියාවට වෙලා අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන්. නැත්තම් ලෙඩ වෙනවා. නැත්තම් ඔයාලට ඉන්න කම්පැනි එපා වෙනවා. ඒකල කම්පැනි මාරු කරනවා. ඊට පස්සේ ඔයාලට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් දැන් එන ගොඩක් දෙනෙකුට ඒක තමයි වෙලා තියෙන්නේ. එකපාරටම ඉන්න බැරුව කම්පැනි මාරු කරලා යනවා. ඊට පස්සේ යන තැන් නැති වෙනවා. හරියට කම්පැනියක් නැති වෙනවා. හරියට ජොබ් එකක් නැති වෙනවා. අනික තව දෙයක් මම දන්න දෙයක් අපි ගෙන්නන කම්පැනියක් තියෙනවා නම් අපි සජන්නියම් කෙනෙක් අපිව ලංකාවේ ඉඳන් මෙහෙට ගෙන්නනවා වීසා ගහලා එයා අපිව බලා ගන්න තරම් පිට ගියාට වෙන කට්ටිය අපිව බලාගන්නේ නැහැ. ඉතින් මොකද එයා අපිව ගෙන්නපු වගකීම එයා බාර අරගෙන එයා අපිට වැඩ දෙනවා තමයි. ඒ වුණාට එයා අපිව බලා ගන්නවා. හැම දෙයකම උදව් කරගෙන අපිත් එක්ක ඉන්නවා. ඒ වගේ වෙන කම්පැනියකට ගියපුවාම එහෙම ගොඩාක් දුරට සෑහෙන සාපේක්ෂව එහෙම අඩුයි සලකනවා. සලකන කම්පැනි තියෙනවා සාපේක්ෂයි. හැමදේම සාපේක්ෂයි කොරියාවේ. කොරියාවට එන තැන ඉඳන් සාපේක්ෂයි. ඉතින් ඔයාලා හිතන්නේ කොරියාවට එනවා කියන්නේ අනිවාර්යෙන් කාසියක් උඩ දානවා වගේ තමයි. ඒක සිංහ වැටෙන්නත් පුළුවන් පොල් වැටෙන්නත් පුළුවන්. ඉතින් මේ වෙයිද නැද්ද කියලා අනිවාර්යෙන් ෂුවර් නෑ. මොකද ඒක තමන්ගේ වාසනාව මත තමයි මේ තීරණය වෙන්නේ. ඔයාගේ ලක් එක මත ඔයාලට හොඳ කම්පැනියක් හම්බෙන්න පුළුවන්, නරක කම්පැනියක් හම්බෙන්න පුළුවන්, ඔයාලට කොරියාවට එන්න පුළුවන්, බැරි වෙන්න පුළුවන්. ඉතින් දහස් ගණන් කට්ටිය එක්සෑම් ලියලා දහස් ගණන් කට්ටිය පාස් වෙලා වෙබ් එකට වැටිලා බලාගෙන ඉන්නවා ඇඟිලි ගැනගෙන කොරියාවට එන්න. ඉතින් මේ
එහෙම එන්න හිතුවාට එහෙම එන්න බෑ. ගොඩ දෙනෙක් වෙබ් එකෙන් අයින් වෙනවා කාලය සම්පූර්ණ වෙලා එන්න විදිහක් නැතුව. ඉතින් ඒ වගේ කනගාටුදායක සිද්ධිත් වෙනවා. ඒක නිසා ඔයාලගේ වාසනාව මත තමයි කොරියාවට එන්නේ. ආපු දවසක ඔයාලා ගෙන්නන ගෙනාව වෙනුවෙන් අනිවාර්යෙන් අඩුම අවුරුද්දක් එකමාරක්වත් අඩුම ඔයාලගේ පුළුවන් උපරිම කැප කරලා වැඩ කරන්න. මේ දවසක ඔයාලට ස්වභාව ධර්මයෙන් ලැබෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ලැබෙනවා ඒ දේ. ඔයාලා අවංකව වැඩ කරන නිසා. ඉතින් එන්න බලාගෙන ඉන්න අයට මේ අනිවාර්යෙන් ඉක්මනට එන්න පුළුවන් වෙන්න ඉක්මනට එන්න ලැබෙන්න කියලා මේ මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ හීනෙත් ඉක්මනට හැබෑ වේවා. ගොඩක් ප්‍රශ්න තියෙන කට්ටිය තමයි ලංකාවේ ඉන්නේ. මමත් එහෙම මමත් ගොඩක් ප්‍රශ්න තියෙන කොල්ලෙක්. දැන් තමයි චුට්ටක් හරි ඔලුව උස්සලා ඉන්නේ ප්‍රශ්න වලින් මිදලා. ඉතින් එහෙම ආවල අපි වගේ දුප්පත් මිනිස්සුන්ට තමයි මේ වගේ රටක් මේ වගේ මේ විදිහට ජොබ් වේකන්සි දීලා මෙහි වැඩ කරන්න හැකියාව දීලා මේවා කරලා තියෙන්නේ. ඉතින් ඒ එන එකෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගන්න. මේ හැමෝටම සුබ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. right ඉතින් guys මේ ඔන්න ඔය විදිහට තමයි අපි ජංකුක් එකක් කෑවේ කොරියාවේ සිටමකින්. ඉතින් මේ අපි බලමු මේ ඉස්සරහටත් තව මම වීඩියෝ අරන් එන්නම් ඔය කොරියන් කෑම වගේ දේවල් කෑම කන ඒවා සිතන් වල වීඩියෝ අරන් බලන්න. ඔයාලට අනිවාර්යෙන් මෙහෙ එන්න බලන් ඉන්න ඔයාලට අනිවාර්යෙන් එන්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවත් එක්කම මාගේ channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා like කරලා comment කරලා මට support එකක් දෙනවට. ඔයා ඉතින් තාමත් subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මට පොඩි support එකක් දෙන්න. ඒකත් ඔයාගෙන් මම ඉල්ලන ගමන් අපි දවසක ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කොරියාව සම්බන්ධව ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. එනකම් පරිස්සමෙන් ඉන්න. ජය වේවා හැමෝටම. හැමෝගෙම හිණ හැබෑ වෙන්න ඕන. හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕන. මගේ ප්‍රාර්ථනාව ඒක තමයි. ජය වේවා. බයි බයි. 바이바이. 감사합니다. 고맙습니다. 네. 잘 먹겠습니다. 네, 잘 먹었어요. 네. 감사합니다.